Dynamic SL 10K channel එකත් එක්ක ඔයාලට මතකද මීට කලින් මම වීඩියෝ දෙකක් දැම්මා party box ගැන විශේෂයෙන්ම Eden එක ඒ වගේම KTS speaker එක ගැන. ඉතින් මට හිතුණා මේ party box review කරන එක පැත්තකින් තියලා party box එකක් හැදුවොත් මොන වගේ experience එකක්ද එන්නේ කියලා බලන්නත් එක්ක party box එකක් හදන්න තීරණය කළා. ඉතින් ඔයාලට වෙනදී මේ මේසුල තියෙන බල්ට් ටික party box එකක් හදන්න තමයි මේ බල්ට් ටික ඔක්කොම ගෙනල්ලා තියෙන්නේ. මේ ගේපු බඩුවල විස්තර මෙයාගේ ප්‍රයිස් ඒ වගේම මේවා ගන්න පුළුවන් තැන් ටික මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියන්නම්. ඒ ගන්න පුළුවන් ආයතන වල විස්තර අදාළ භාණ්ඩෙට වෙන් කරලා ඉතින් අපි බලමු අද අපි ගෙනල්ලා තියෙන බඩු ටික මොනවද කියලා. ඉතින් බඩු වශයෙන් කිව්වොත් මේකට මුලින්ම ඕනේ සවුන්ඩ්ස් කරනකොට සාමාන්‍යයෙන් ඕනම දෙයකට ස්පීකර් නේ ඕනේ. ඉතින් අපි ගාව තියෙනවා J Audio අඟල් 8 ස්පීකර් දෙකක්ම එකක් නෙමෙයි දෙකක් තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඇවරේජ් RMS watt 100යි. මේක ගහලා තිබ්බේ පීක් එක 350ක් එනකන් යන්න පුළුවන් කියලා watt එක. හැබැයි RMS watt 100යි තියෙන්නේ. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් නැහැ මේක දීලා මේකෙන් සුපිරි සද්දයක් ගන්න පුළුවන්. මේක අනික මේක වූපර් එකක් නෙමෙයි. මේක වූපර් එකයි මිඩ් එකයි දෙකම එනවා. ඒ කියන්නේ ලෝ එකයි මිඩ් එකයි දෙකම මේකෙන් එන්නේ. ඒකට මේකේ ට්‍රිබල් එක විදිහට මම මේ normal ඩියුටර් එක ගත්තේ. මේක සාමාන්‍යයෙන් ඇති මේ වැඩේට. මොකද මේ ලොකු හයිස් එකක් ඕනේ නැහැ. මේකට මම ෆිල්ටර් එකක් දාන්න ඉන්නේ. මේ වීඩියෝ එක අරන් එනකොට මේක රිපෙයාර් මේක එක්සැම්පල් වීඩියෝ එක මම අරන් එනකොට අනිවාර්යෙන් මේකට දාන්න මේ කැප් එකයි විස්තර ටික අරන් එන්නම් එතෙන්දී. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ සිස්ටම් එක රන් කරන්න control panel එක. මේ තියෙන control panel එක guys මේක Bluetooth 5.3 support කරන USB kit එක. මේක විශේෂත්වයන් ගොඩක් තියෙනවා. මේක ඔයාලට ඉන්බිල්ට් කැරෝගේ mic එකක් ගහන්න පුළුවන් pitch එක හැමිලා තියෙනවා. ඒ වගේම මෙතනින් ඔයාලට මේකේ mic එකේ calculation එක. ඒ කියන්නේ mic එකේ echo එක, mic volume එක, ඒ වගේම මේ set එකේ මේ bass පැත්ත treble එක මෙන්න මේ button එක ඔබලා adjust කරගැනීමේ හැකියාව තියෙනවා ඔයාලට. ඒ වගේම මේකේ TWS function එක ඇවිල්ලා තියෙනවා. ඔයාලා දන්නවද මේ දවස්වල party box වල වැඩිම තකින feature එකක් තමයි TWS කියන්නේ. කපල් කරන්න පුළුවන් option එක. ඉතින් මේකෙත් ඒ කපල් option එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් TWS support කරන ඕනම party box එකක් එක්ක මේ unit එක කපල් කරගන්න. ඉතින් මේක 12 volt එන්නේ. ඔයාලට වෙනද මේක 12 volt එන්නේ. මේකට අපිට 12 volt තමයි supply දෙන්න තියෙන්නේ. මේක amp එකක් නෑ. මේක amp එකක් එන variants දෙකක් තියෙනවා. එකක 2.1 subwoofer amp එකක් එක්ක එන්නේ. අනිත් එක 2.0 channel ඒ කියන්නේ left and right speaker දෙක විතරයි එන්නේ. මේක ඒ කිසිම දෙයක් නෑ. නිකන් control panel එක විතරයි එන්නේ. ඒ වගේම මේකට හම්බෙන්නේ මේ වගේ ලොකු remote එකක්. සාමාන්‍යයෙන් අපිට මේක ඇත්තටම හොඳයි අර චූටි remote එකට වඩා. ඒ වගේම මේක amp එක විදිහට මම use කරනවා. මෙන්න මේ TPA 3116D2 කියන IC එකකින් හදපු watt 150 RMS out එකක් ගන්න පුළුවන් කියන මෙන්න මේ amp එක. ඉතින් මේක volt 12 ඉඳන් 24 වෙනකම් දෙන්න පුළුවන්. අන්තිම ගොස් 26ක් වෙනකම් මේකට දෙන්න පුළුවන්. හැබැයි සයිට් එකේ වුණා රෙකමන්ඩ් කරලා තියෙන්නේ 24 දෙන්න කියලා. 26ක් වෙනකම් දෙන්න පුළුවන්. හැබැයි 24 තමයි recommended voltage එක. ඉතින් මේකට watt 150ක් ගන්න පුළුවන් කියලා සයිට් එකේ ගහලා තිබ්බට මේ IC එක ඇවිල්ලා watt 50 දෙපැත්තට ස්විච් කරන class D amp එකක්. ඉතින් මේක IC එක බීට් කරලා තමයි බූස්ට් කරලා watt 100ක් ගන්න පුළුවන් විදිහට අදලා තියෙනවා. ඉතින් මේක watt 150 amp එකක් විදිහට වැඩ කරන්නේ. මේක ඇතුලේ මොකක් හරි තව වැඩ කැලලක් ඇති watt 150ට කන්ටිනියු කරන්න ගන්න. ඉතින් අපිට මේ වැඩේට අපි මේ amp දෙකක් use කරනවා. මේ ස්පීකර් එකට මේ amp එකක්, මේ ස්පීකර් එකට මේ amp එකක්. මේ සිස්ටම් එක රන් කරන්න අපිට power supply එකක් ඕනේ. ඉතින් අයි මම මේකට power supply එක use කරන්න කියලා කියන්නම්. මම මේක හිතාගෙන ඉන්නේ බැටරි එකෙන් පැය ගානක් ප්ලේ කරන්න වගේම පැය A to B time එකක්. ඒක පැය 24 වුණත් එක දිගට ප්ලේ කරන්න පුළුවන් විදිහට සාමාන්‍ය ගෙදර සෙට් එකක් පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්න party box එකක් විදිහට outdoor use කරන්න පුළුවන් විදිහට තමයි මේක හදන්න ඉන්නේ. ඒකට තමයි මම මේ power supply එක ගෙනාවේ. මේක voltage එක 24 ampere එක මට ඒ විදිහට voltage එක 24 DC ampere 5 SPS එකක්. ඔයාලට මේ වැඩේට ඕන නම් ampere 10 ගත්තොත් ගොඩක් හොඳයි. මගේ ගාව තිබ්බ ampere 5. ඉතින් අවුලක් නැහැ. බැටරි charge කරන්න කොහොමද යන්නේ? කැඩලොක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේකට බැටරි එක විදිහට මම use කරනවා 18650 බැටරි වලින් හදපු
24 volt ampere 12ක බැටරි පැක් එකක්. මේ තියෙන ampere 12ක 24 volt බැටරි පැක් එකක්. මේකෙන් තමයි මේකට සම්පූර්ණ පවර් එක දෙන්නේ. ඉතින් මේ SMPS එකේ මම මේකේ voltage එක බූට් කරලා මේක charge කරන්න පුළුවන් විදිහට voltage එක adjust කරගෙන මේක charge කරගන්නවා. ඊට පස්සේ amp එකට දෙන්න වෙනම unit එකක් පාවිච්චි කරනවා. amp එක 24 විදිහට ආයි මේක down කරලා දෙන්නේ. මොකද SMPS එක මම වැඩි කරාට පස්සේ battery charge කරන්න අනිවාර්යයෙන්ම amp එක වැඩ කරවන්න voltage එක drop කරන්න ඕනේ. ඒක කරන්න වෙනම circuit එකක් පාවිච්චි කරන එක මෙතන නැහැ. ඒක තව දවස් දෙක තුනක් යනවා මගේ ගාවට එන්නේ. ඉතින් ඒක ආවට පස්සේ assemble video එකේදී මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඒ වගේම මේකදී අපිට තව ගන්න වුණා මට මේ party box එකේ වැඩේට මෙන්න මේ වගේ metal buffer handle එකක්. මේක ඇවිල්ලා මේ SRX 700 කියන JBL top වලට එන මේ handle එක. මේක metal එකක්. තාඩු නෙවෙයි guys, මේක metal එකක්. තනිකර යකඩ එකක් ඉන්නේ. හොඳ බරක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ tripod handle එක. මේක ඔයාලට ගන්න පුළුවන් එකම එක දැනට මම දන්නේ. මම ඒ තැන විස්තර ඔයාලට පල්ලේ description එකේ දාලා තියෙන්නම්. ඔයාලා දන්න තැන රමසින්න online shop. ඉතින් ඒගොල්ලන්ගෙන් විතරයි මේක ගන්න පුළුවන්. ඉතින් රමසින්න ගාව විතරයි මේක තියෙන්නේ. මොකද මම මේක හෙව්වා හොඳ කාලයක් තිස්සේ පිටකොටුවේ තැන් ගණනාවක හෙව්වා. හැබැයි කවදාවත් හම්බුන්නේ නැහැ. රණසින්න එකේ මේක ගෙනල්ලා තිබ්බේ ඒගොල්ලෝ. ඉතින් මම යාළගෙන් ඔඩ එකක් දාගත්තා මේකට. මේක ලොකු ගාණක් එන්නේ. බොහොම පොඩි ගාණකින් ඔයාලට බයි කරගන්න පුළුවන් යුනිට් එකක්. මේක tripod holder එක. ඔයාලා දැකලා තියෙදි බෆල් අර කණු වල ගහලා තියෙන්නේ. අන්නේ කණු වල ගන්න බූට් එක තමයි මේ තියෙන්නේ. මේක බෆල් එකට යටින් හයි කරාට පස්සේ ඕන කණුවක අර බෆල් කණුව ඕන එකකට බස්සන්න පුළුවන් මේක ගානට. මේක බරයි සාමාන්‍ය ගානකට. ඉතින් මේ තියෙන්නේ මේ බෆල් වල අර සයිඩ් එකට ගහන මුළු වලට ගහන බ්‍රැකට් ටිකක්. ඉතින් මේක මං ගෙනාවේ බෆල් එකේ දාර වලට ඩැමේජ් නොවන විදිහට මේක ෆික්ස් කරගන්න. ඉතින් ඔච්චර තමයි මගේ ප්‍රොඩක්ට් එකේ වැඩ ටික තියෙන්නේ. මෙන්න මේ බඩ් ටික කියන්න අමතකුණා. මේ තියෙන්නේ බෆල් වලට එන අඩි guys. මේ තියෙන්නේ බෆල් වලට එන අඩි. මේකත් ඔයාලට රණසින් එකෙන් තමයි ගන්න පුළුවන්. මම යාලා contact විස්තර පල්ලෙන් දාලා දෙන්න. ඊට අමතරව යාලගේ WhatsApp ඒගොල්ලොන්ගේ ඔන්ලයින් සයිට් එක තියෙනවා. යාලගේ YouTube channel එකේ link එක තියෙනවා. මම ඒක දාලා තියන්නම් ඔයාලට. ඒකෙන් යාලට එක්ක සම්බන්ධ වෙලා ඔයාලට මේ බඩ් එක ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ටික දාලා අපි සුපිරි යක්ෂ පාටි බොක්ස් එකක් හදලා ඔයාලට රිවිව් කරන්න බලාගෙන ඉන්නවා. විශේෂම කියන්න ඕනේ දේ තමයි මේ පාටි බොක්ස් එක හදන වීඩියෝ එක මම දාන්නේ. මේ වීඩියෝ එක ඔයාලා රෙකෝඩ් කරලා දැන් රෙකෝඩ් කරන අදී සෙනසුරාදා. ඉතින් අද 27 සෙනසුරාදා දෙසැම්බර් 27. ඉතින් මේක මම දාලා හරියටම සති දෙකක් හෝ තුනක් යනකොට තමයි මේකේ assemble වීඩියෝ එක මම දාන්නේ හිතාගෙන ඉන්නේ. ඒ වගේම කියන්න ඕනේ දෙයක් තියෙනවා. assemble වීඩියෝ එක ඇවිල්ලා universal content එකක්. ඒ කියන්නේ මම ඒකේ කිසිම වෙලාවක කිසිම විදිහකට voice එකක් කරන්නේ background music එකක් විතරක් play කරලා මේ ටික assemble කරලා බෆල් එක හදන විදිය තමයි ඔයාලට පෙන්නන්නේ. ඒ හින්දා එතෙන්දී ඔයාලට අහන්න ඕන ප්‍රශ්න වලට උත්තර මම පල්ලෙහායි උපසිරසක් විදියට ඒ කියන්නේ subscribe එකක් විදියට පල්ලෙහාන් දාලා තියන්නම්. ඔයාලට දේවල් මොනවද කියලා පෙන්නන්න ඕනේ හින්දා. ඉතින් එකතු වෙලා ඉන්න දිගටම Helin Electronics SL10K channel එකත් එක්ක මේ වගේ සුපිරිම වීඩියෝස් අපි ඉස්සරහට තරංගෙන ඉන්නවා. good luck.